ආයුබෝවන් සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා ඔයාලා World Explorer අපේ YouTube channel එකට. අද World Explorer තුලින් ඔබ වෙත ගෙන එන්නේ ලෝකේ වැඩිම ආයුෂ තියෙන සත්වයින් කිහිප දෙනෙක් ගැනයි. ඉබ්බන් යන ලොකු පොඩි කවුරුත් දන්නා සත්ව කොට්ටාසයක් වන අතර ඉබ්බන් වර්ග අනුව විවිධ නම් වලින් හැඳින්වේ. ඒ අතර ගල් ඉබ්බන්, තාරිකා ඉබ්බන්, කිරි ඉබ්බන් යනු අප අතර වඩාත් ප්‍රසිද්ධ ඉබ්බන් වර්ග වේ. ඒත් මම අද කියන්න යන්නේ ලෝකයේ වැඩිම ආයුෂ ප්‍රමාණයක් වළඳන ඉබ්බන් වර්ගයක් ගැනයි. ගැලපෝගස් යෝධ ඉබ්බා. ගැලපෝගස් යෝධ ඉබ්බන් ගැන අපි අසා තිබේ. ගැලපෝගස් දූපත්වල ජීවත් වන මෙම යෝධ ඉබ්බන් දැක බලා ගැනීමට නන්දසින් සංචාරකයින් පැමිණෙයි. මෙම ඉබ්බන් වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා ඇති අතර මෙම ඉබ්බන්ගේ ආයුෂ කාලය වන්නේ අවුරුදු 199කි. මහා සාගරයේ මාංශ භක්ෂක මත්ස්‍යයන් ගැන කතා කරද්දී ලොකු පොඩි අපි කාගෙස් මතකෙන සත්‍යය තමයි මෝරා කියන්නේ. සාගරයේ ජීවත් වෙන මෝරුන් වර්ග විවිධ නම් වලින් හඳුන්වන අතර අපි කතා කරන්න යන මෝරුන් වර්ගය ටිකක් සුවිශේෂී. ග්‍රීන්ලන්ත මෝරා. මේ මෝරුන් විශේෂ උතුරු ඇට්ලාන්ටික් සාගරයේ තම නිජබිම කරගෙන ජීවත් වන අතර අවුරුදු 200ක් පමණ ජීවත් වන බව සොයාගෙන ඇත. කටුස්සන් කිව්වාම අපි හැමෝටම මතක් වෙන්නේ උරග වර්ගයක් ගැනයි. ඒත් අපි අද කතා කරන්න යන කටුසු වර්ගය නම් ටිකක් සුවිශේෂී. එම කටුසු විශේෂය නමින් ටුවාටාරා වන අතර මෙම කටුසු වර්ගය නවසීලන්තයට ආවේනික විශේෂයකි. ලොව ජීවත් වන බොහෝ කටුසු වර්ගවලට සමානකම් දක්වන අතර විස්මිත කටුසු වර්ගය වසර 100ක් 200ක් අතර කාලයක් ජීවත් වෙයි. බෙල්ලන් ගැන කතා කරද්දී ලෝකයේ විවිධ ස්ථානවල විවිධ නම් වලින් හැඳින්වෙන විවිධ බෙල්ලන් වර්ග ඇත. ඒත් අපි අද කතා කරන්න යන්නේ සුවිශේෂී බෙල්ලන් වර්ගයක් ගැනයි. නමින් සාගර උක්කෝහක නම් බෙල්ලන් විශේෂය අපි ආහාරයට ගන්නා බෙල්ලන් විශේෂයක් වන අතර මොවුන් ප්‍රමාණයෙන් කුඩාය. මොවුන් වස 405 410 අතර කාලයක් ජීවත් වෙයි. ඔයත් මේ වීඩියෝ එක ඉවරනකම් බලපගෙන ඉන්න වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරගෙන ලයික් එකක් දාගන්න අමතක කරන්න එපා. World Explorer